හරියනම් මිත්‍රයා මේ අන්නාසි වගාවක් අපි බලමු. මේක මේ මිශ්‍රව අපි අපේ වගාවේ කොහොමද කරන්න කියලා. මේ වටේම තියෙන තේ වත්ත ඔබට පේනවා නම් තේ වත්ත කිසල් තියෙනවා. ඒ වගේම තේ තියෙනවා. මේ අන්නාසි වගාව විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු අපි වගා කරපු අන්නාසි වගාවේ අස්වැන්න කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් මේ කවර දාලා තියෙන්නේ මේවට සත්තුන්ගේ හානි තියෙනවා. ඒ සත්තුන්ගේ හානිය වළක්ව ගන්න තමයි මේ කවර දාන්නේ. මෙන්න බලන්න අන්නාසි ගෙඩි කොහොමද? ඈ නියමටම තියෙනවනේ. එහෙනම් අපි මේක කඩමු. මෙන්න අපේ මහන්සිය ප්‍රතිඵල. මේක ඇත්තටම අපිට සතුටුයි. මොකද මේක අපි මහන්සිලා ගන්න අන්නාසි ගෙඩියක් හින්දා මේක අපි විකුණන්න ගන්නවනේ අපේ ආහාරයට. එහෙම නැත්නම් අපේ යාළුවෙකුට දෙන්න උනත් අපිට මේක ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක කොච්චරයි මහන්සි වුණත් අපිට පොඩි හානියක් තියෙනවා. මෙන්න මේක සතෙක් කාලා. කමන්නේ. අපි තව එකක් බලමු. මෙන්න අපේ අස්සන්න. ඔන්න දැන් තියෙනවා ලස්සනට ඉදිච්ච අන්නාසි ගෙඩියක් නේ. එහෙනම් අපි තව එකක් බලමු. මෙන්න අන්නාසි. කොහොමද? ඒ සතුට. මෙන්න. අපි මේක තෘප්තියට හදන්න. අපේ ලස්සන වගාව. ඒ වත්ත මැද්දේ ගල් උඩ අන්නාසි වගාව. පිතා සාර්ථක. වස විස නැති අන්නාසි වගාවක් විදිහට මේක හදාගෙන යනවා. ඒ වත්තේ අපේ අන්නාසි